කොහොමද? හොඳයි යන්නේ. අම්මා මෙන්නදී හොස්පිටල් ගියානේ. දැන් කොහොමද? ඔව්වනේ. බ්ලඩ් ෂුගර් හොඳ නම් ඇති වෙලා සතියක් හොස්පිටල් වුණානේ. දැන් ඒක අnder control. ගෙදර නම් ඉතින් ආව ඇත්තම කිව්වොත්. හැබැයි ඉතින් ලොකු කන්ට්‍රෝල් එකක් නැහැ. අම්මා ඉතින් විතර ડોක්ටර් කෙනෙක් ගාවට එන්න ගියේ නැද්ද? මේ එයා ගාව ෂුගර් චෙක් කරන ඩිවයිස් එකක් එහෙම නැද්ද ගෙදර? අම්මා ඇත්තම කිව්වොත් මාසෙකට සැරයක් ડોක්ටර් කෙනෙක් ගාවට යනවා. හැබැයි ඉතින් ඒ ගන්න රිපෝට්ටු හරියට පිළිවෙලෙන්ද තියාගන්නේ නැහැනේ. ඒකයි ප්‍රශ්නේ. ඇත්තම කිව්වොත් එක සැරයක් ડોක්ටර් බලනකොට පරණ රිපෝට් එකක් කොහෙද තියෙන්නේ කියලා ඒක නැති කරගන්න. බ්ලඩ් ෂුගර් චෙක් කරන ඩිවයිස් එකක් තියෙනවා ගෙදර. හැබැයි ඒක ඉතින් බ්ලඩ් ෂුගර් චෙක් කරලා හරියට ඒව රෙකෝඩ් කරගන්න. අමාරු වෙන්න කලින් බ්ලඩ් ෂුගර් හොඳටම නැගලා තිනකොට එයා හිතන තියෙන ඩිවයිස් එක යන්නන්නේ. එයාලගේ ඩයසත් එක්ක ඔය රිපෝට්ස් පිළිවෙලට තියාගෙන හරි අමාරුයි. අපේ අප්පච්චිගේ සිටුේෂන් එකත් ඕකමයි. හැබැයි මම දැන් අපේ අප්පච්චිගේ රිපෝට්ස් ඔක්කොම ආයුබෝ ඇප් එකට දාලා තියෙන්නේ. එතකොට ඒ හෙල්ත් සිටුේෂන් එක හරියට ට්‍රැක් වෙනවා අප්පච්චිගේ. බ්ලඩ් ෂුගර්, බ්ලඩ් ප්‍රෙෂර්, ඔය බලන හෝම් ඩිවයිසස් වල රීඩින්ග්ස් පවා ආයුබෝ ඇප් එකට දාන්න පුළුවන්. තව ඔයාගේම account එකේ ඔයාගේ අම්මටයි තාත්තටයි ෆැමිලි ප්‍රොෆයිල්ස් හදලා ඒ වෙන කන්ඩිෂන් එක ට්‍රැක් කරගන්න පුළුවන්. ඔහොම නෝමිනේ. එතකොට ඒ කියන්නේ iPhone එකට පරණ රිපෝට් එක දාන්න පුළුවන්. ඔව් ඒක හරි ලේසි. ඔයාලට තියෙන ෆොටෝ එකක් අරගෙන ඇප් එකට අප්ලෝඩ් ගන්න. ඊට පස්සේ ඇප් එකෙන්ම දවස් ටැලි කරලා ට්‍රෙන්ඩ් එක පෙන්වන්න.